අත්තිලව්වේ වහන හුලාමේ පුදුම රස්නයන්න තියෙන්නේ නෝ. එව්වහම තමයි මේ දවස්වල එල්ලෙනෝ නෝ. ඒක කියද්දි තමයි බම්මට පතක්නේ. අපේ සීයා ඉස්සර බං වක්කනේ අත හොදන් ගිහිල්ලා තමයි බං මරණාධාර සමිතියේ මරණාධාර හරි ඒක උනේ මරණාධාර සමිතියේ බණ්ඩාගාරට කෙලිය බං. උගේ කෙලපු කෙලිල්ලට දැන් අපේ අත්මුදු පරම්පරාවම හුරු කියහන්කෝ. කැම්බ්‍රිජ් ජාන තියෙන්න උන්නේ. කවන්නේ. උන් පොරාකාරි කන්නේ බැරි වානේ. ඒක නෙමෙයි. අද අරන් ගලන වීඩියෝ මචං සී ගන්න ගිහිල්ලා පාරේ වාහනේ ගිහිල්ලා උඹේ වාහනේ හැප්පුවොත් මේ ගානට ඉවසන්න ඕනේ. පොඩ බලපම්කෝ ඉවිසිල්ල මොනවද කියලා. මට ගෑස් කරය දාපු ඉලෙක්කද? ලයිසන් දීපිලා වාගත්ත පුකෙන් පයන්නන් දන්න දීප්ප. අන්න අරු හරවගත්ත උදි පාතාව සීනයක් කියලා. උදෙන් හරවගෙන යනවා. මට ඵලය ලොක්කා තොට ගුටි ගන්න වෙයි. මොනවදයි ගහලා ඉන්නේ? ඈ? ඒ කියන්නේ මචං මූ තාම දන්නේ මූ මේ වාහනේ ඇප්පුවා කියලා. වීගරේ තාම දන්නේ ලෝරි ඇප්පුවා කියලා. ඌ වෙනම ග්‍රහලෝකේ ඉන්නේ. ඔය දන්නේ මේ උට තේරෙන්නේ නැහැ වාහනේ ලක්ෂ කෝටි ගණන් වාහන. ඕගේ එක වැදුනොත් මොකද වෙන්නේ කියන්නකො? මොනවා වෙන්නද ගස් රියගේ පුකෙන් පයන්නන් දැයිනේ. ඈ? මේ කරන මොනේනයක් කරන්න මේක කුකුරලා තිබ්බක. ඌ මගේ ගාවුන්ටේ ගාව ඇත්ත බියේ නෑ. අරුගේ පැත්තට කතා කරන එක ඌ හප්පලා ඒවා. ඌගේ වැරද්දෙන් හප්පලා ඌ කතා කරනවා. ඕ සිල්ලරන් ඉන්නවා. එක්ක මට වෙන්න මූවතට ගහලා ගොඩින්. මෙතනත් වැඩිගෙන ඇවිල්ලා තියෙනවා. මෙතන හීරිලා තියෙනවා. ඔය දෙන්න වෙච්ච පිටිද්දී ඔක්කොම මෙතන හීරිලා මේ මෙතන වැදිලා ඔලත් අරු පුල් සැපේ ඉන්නේ මූ කියන උට තේරෙන්නේ නෑ. ඌ එදා සූස්තිය ගායන ආරල්ලේ යන් ඉන්නවා. උත්තට වැඩිලා තියෙනවා. කමේ පාර ගැව්වනම් හරිනවා. මුගේ තාත්තට බං හැප්පුවේ ඉල්ල. පුදුමාතර ඇත්තේනේ කන්ද ගාලා. නුව බලනට අපිට ගහන්න ඕනේ. උඹලත් වැරදිලාවත් හැප්පෙනවා නම් ගිහලා බෙන්න මේ වගේ එක හැප්පියල්ල. ඔය යද්දි පරිසරේ යන්නත් කියලා යවන්නේ. උන් තමයි මිනිස්සු. උන් මිනිස්සු. නියමයි. අපි යමු ඊළඟ වීඩියෝ එක. ඒ අරුව සිංගලුත් කරා යකෝ. ඔව් උත්ත කැපෙයි යෑංගත් එක්ක. කවුරුත් ටී-ෂර්ට් ගලවගෙන ඉන්නේ අල්ලානින් පක්කිය සරුන්දලේ. පිස්සු කෙලින්නේ රාය. උත්තමෝ ඔහොම දෙද්දි නූල කඩාගෙන යනවා මං කාදුවේ. කියලා. බහුක කඩන්ගියනේ පොඩි අයි සරුන්දලේ. ඔපි දෙන්න ඕනට ඇරි කුම්වරප කියන මූනෙක් කිලෝ තපිරයක් කියලා තොපි දාවල කුම්වරපඩික. කුම්වර වුණ පොඩි උනෝස් ගන්න එපා. මුන් පොඩි උනේ පඩි පොකේ ලැජ්ජයි. මුන්ගේ සමාජය නම් අන්තිමයි. ඔයෙන්දයි බා මුන්ගේ දෙමාපියන්ට මට පොඩ්ඩක් සාකච්ඡා කරන්න. දෙමාපියෝ ඉන්නවා මෙන්ෂන් කරපල්ලා. මුන්ගේ පුක මහ බඩයන්ට බෙහෙත් දීලා කාටට අඟුරු වන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. යකෝ අපිත් නරක කරා මුන් ඉඳ. එහෙනම් කොල්ලනේ තව ඉඩකින් හම්බෙමු. අපි ගිල්ලෙන්න. ජය වේවා බුණ බුස.